හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයාගේ නෝ කන්ටැක්ට් ඉන්න එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන විදිය කොහොමද කියලා බලන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙද්දි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේම විස්තර දැනගන්න ඔයාට පුළුවන් පර්සනල් ටැරෝ රීඩින් එකට මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න. මගේ නම්බර් එක තියෙනවා Facebook, TikTok සහ YouTube bio එකේ. ඔන්න මම ෆයිල්ස් දෙකක් අරන් ඇවිත් තියෙන්නේ. එයාව මතක් කරගෙනම ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ එයා මේ වෙලාවේ ඔයා ගැන ගොඩක් හිතනවා. ඉතින් ඔයාලා දෙන්නගේ සම්බන්ධය ගැන ගොඩක් දේවල් එයා මේ වෙලාවේ කල්පනා කරනවා. එයාගේ මනස මේ වෙලාවේ ගොඩක් ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔයාට ආයේ කතා කළොත් එහෙම නැත්නම් ඔයාව ආයේ යාට හම්බුනොත් මොනවා වෙයිද? මොනවා කතා කරන්නද මං එයා එක්ක කියන සිතුවිලි එයාගේ හිතේ තියෙනවා කියලා පෙන්නනවා. සමහර වෙලාවට එයාට හිතෙනවා ඔයාගෙන් ඈත් වෙලා වෙනම මාවතක් තෝරගන්නද කියලා. ඉතින් මේ වෙලාවේ එක මනස්ගාත එයාට හිතෙනවා. මේ වෙනකොට එයාගේ හිතේ ගොඩක් විවිධ සිතුවිලි තියෙනවා කියලාත් පෙන්නනවා. ඉතින් තාම එයාට ස්ථීරවම කිසිම දෙයක් ගැන තීරණයකට එන්න අමාරුයි කියලා තමයි පෙන්වන්නේ. ඉතින් හිත එහෙ මෙහෙ දුවනවා. ඒ වගේම ඔයා එක්ක අතීතයේ ගෙවපු ජීවිතය ගැන සහ ඉදිරි අනාගතය ගැන අතරමං වෙලා ඉන්නවා කියලාත් පෙන්නනවා. නිකන් දෙලවක් අතර තනි වෙලා ඉන්නවා කියලා පෙන්වනවා. ඉතින් එයා ඔයාගේ මෙසේජ් එකක් එනකම් බලාගෙන ඉන්නවා. සමහර විට ඔයාලගේ හිතවල තියෙන කේන්තිය දුක නැති වෙලා ප්‍රශ්න විසඳගෙන නැවතත් එක් වෙනකම් එයා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එයා නෝ කන්ටැක්ට් හිටියත් එයාගේ අනාගත ප්ලෑන්ස් වලින් ඔයාව ඉවත් කරලා නැහැ. ඔයා තාම එයාගේ හිතේ ඉන්නවා. ඉතින් එයාට ඔයා එක්ක නැවත සම්බන්ධ වෙන්න උවමනාවක් තියෙනවා. ඉතින් එයා මේ වෙලාවේ ඉවසීමෙන් ඉන්නේ ඒකට සුදුසුම වෙලාව එනකම්. දෙවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ එයා මේ වෙලාවේ ඔයාව දකින්නේ ගෞරවනීය බුද්ධිමත් සහ ප්‍රතිපත්තිගරුක කෙනෙක් විදියටයි. මේ වෙනකොට ඔයාගේ වටිනාකම එයාට හොඳටම තේරිලා තියෙන්නේ. ඉතින් එයා හිතනවා එයාගේ අනාගත විවාහ සහකරු එහෙම නැත්නම් සහකාරියේ විදියට ඔයා තමයි සුදුසුම කෙනා කියලා. එයා ඔයත් එක්ක ගත කරපු සතුට හිතෙන අවස්ථා නැවතත් මතක් කරලා හිත හදාගන්න උත්සාහ කරනවා කියලා පෙන්වනවා. ඒ කියන්නේ එයාගේ හිතේ දුක නැති කරගන්න, තුනී කරගන්න හදනවා කියලා පෙන්නනවා. ඉතින් ඔයා එක්ක ඉන්නකොට දැනුණු සැනසීම, සැහැල්ලුව එයාට මේ වෙලාවේ ගොඩාක් මතක් වෙනවා කියලාත් පෙන්නනවා. ආයෙම ඔයත් එක්ක ඒ විදියට ඉන්න තිබ්බනම් කොච්චර ෂෝක්ද කියලාත් එයා හිතනවා. ඒ වගේම එයා හිතනවා එයා ඔය දෙන්න ආදරවන්තයන්ටත් වැඩිය එයාගේ හොඳම යාළුවා ඔයා කියලා. ඒ කියන්නේ ඔයා යාගේ හොඳම යාළුවා එහෙම නැත්නම් තාත්තා අම්මා වගේ නිකන් ඔයා යාට ගොඩක් කියාරින් එකක් දුන්නා. ඔයා එයාව ගොඩක් පරිස්සම් කරගන්න හැදුවා. ඉතින් එයාගේ ජීවිතයේ ඔයා ගොඩක් චරිත නිරූපණය කරනවා කියලා එයා හිතනවා. ඉතින් එයා ඔයා ගැන ගොඩාක් සුබ විදියට පොසිටිව් විදියට තමා හිතන්නේ. ඉතින් අද රීඩින් එක ඉවරයි. තව අලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එකත් subscribe කරලා තියාගන්න. මේ රීඩින් එකත් like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.